අනුරාධපුරේ රත්නපුරේ පද්දබැලේ ඉන්නේ. ඉතින් මේ නංගිගේ පුතා පිටේ කැඩිලා රත්නපුරේ හොස්පිටල් එකට ගෙනිලා තියෙනවා. ලස්සනට ඉන්නේ. රත්නපුරේ හොස්පිටල් එකට ගෙනිලා තියෙනවා. ඉතින් මේ මම කොමාරි මෙයාගේ යාළුවෙක් තමයි අපේ කොළනාව මේ සාකාව ඇරලා තියෙන චන්ද්‍රිකා සහෝදරි. ඉතින් කොමාරි ප්‍රාදේශීය කාර්යාලයේ කොමාරි දෙවියන්වන්සේ මේ සහෝදරිව මොන ගස්සලා තියෙනවා. මොන ගස්සලා මෙයා ඇව්වලු අර ඔයාගේ කකුල් බැරි අංග විකල දුවකෝ කියලා. එතකොට ඒ අකිත්ම දරුවත් ඉඳලා තියෙනවා. මේ ඊපස්සේ චන්ද්‍රිකා සහෝදරිය කියලා දෙනවා මේ ඉන්නේ දුව තමයි. බොරු කියන්න එපා මේ එයා නෙමෙයිනේ කියලා. නෑ මම දේවස්ථානයකට ගියා. ඒ දේවස්ථානයේ යාඥා කරා. ඒ අංග විකලකම ඔක්කොම දෙවියන් වහන්සේ නැති කරා. ඉතින් දෙවියන් වහන්සේ තමයි අද මේ විදියට ලස්සනට මෙයාට ඇවිදින්න දීලා තියෙන්නේ. ඊපස්සේ මේ සහෝදරිය ඇඬවලු අනේ මගේ නංගිගේ පුතාටත් මේ වගේ පිට් එක ඇවිල්ලා ICU එකේ ඉන්නේ. ඊට පස්සේ එයාගොල්ලෝ මම අපේ සිස්ටර්ගේ නම්බරේ දෙන්නම්. ඔයා කතා කරන්න බය නැතුව ඔයා කතා කරන්න. එතකොට ඒගොල්ලෝ යාඥා කරයි කියලා. ඒ වෙනකොට වෙන තැනක නම්බරයක් මීගමු ප්‍රදේශයේ නම්බරයක් හම්බෙලා තිබුණේ. ඊට පස්සේ මේ කොස් කියලා තියෙන පොඩ්ඩක් මාත් එක්ක යන්න එන්නකො කියලා. ඒ කිසි දෙයකට යන්න ඕනේ මේ ළඟ තැන තියෙන දෙවියන් වහන්සේ කොතනක් තියෙනවා. ඔයා මේකට කෝල් කරලා බලන්න. ඔයාගේ නංගිගේ පුතාව දෙවියන් වහන්සේ සනීප කරලා දෙයි කියලා. එතකොට ඒ දරුවාගේ තාත්තා මට මිස් කෝල් එකක් ගැව්වා. මම කවදාවත් දන්නේ නැහැ ඒ නම්බරේ. මම මිස් කෝල් ගැවුවොත් ලේසියෙන් ගන්න. ඒ වුණාට මට දෙවනන්සේ කොහේ මිස් කෝල් එක ගන්න කියලා. ඊට පස්සේ මම අරන් ඇව්වා කවුද මේ කියලා. මම චන්ද්‍රිකා සහෝදරියගේ මල්ලි කෙනෙක් වෙනවා. මේ චන්ද්‍රිකා සහෝදරිය යන සභාවේ ඉවැන්ජලි සභාවේ සිස්ටර්ද කතා කරන්නේ කියලා. මම කෝ මම තමයි කතා කරන්නේ කියලා. ඊට පස්සේ සිස්ටර් සමාවෙන්න කරදරයක් කරලා තිනවා. කරදරයක් නම් මම මේ කතා කරන එක මට ගොඩාක් මගේ පුතා පිට එක ඇදලා සීකල්පනාව නැතුව ICU එකේ ඉන්නේ. අතපය සොලවන්නේ නැහැ මොකවත් කරන්නේ නැහැ කියලා මට සහෝදරයා කිව්වා. මම කාර්යය ඔයා වීඩියෝ කෝල් එකක් ගන්න මේකේ වීඩියෝ කෝල් එකේ මේලා ඉන්නවද WhatsApp එක. මම කෝ ඔයා WhatsApp එකෙන් ගන්න. මම යාඥා කරන්නම් දෙවියන් වහන්සේ ඔයාගේ විශ්වාසයට උත්තරේ දෙයි කියලා. ඊට පස්සේ තාත්තා වීඩියෝ කෝල් එකක් ගත්තා. වීඩියෝ කෝල් එක ගන්නකොටම මේ පුතා අතපයවත් තොල්ලන්නේ. මම දැක්කා මෙතන බටයක් දාලා අතේ ඔක්කොම ප්‍රෙෂර් මේවා බට මුළු ශරීරෙම බට දාලා තිබුණා. මට එතකොට මගේ මල්ලිගේ සහෝදරයව පොඩි පුතාව මතක් වුණා. මොකද මේ වගේමයි ඒ පුතාත් මේ ස්වරූපෙම තමයි එයාට තියෙන්නේ. මට ඒ පුතාව දැකලා ඒ කෝල් එකේ ඇඬුණා. අඬලා මම යාඥා කරා බය වෙන්න එපා තාත්තේ. ඔයාට දෙවියන් වහන්සේ මේ විනාඩි 10ක් යන්න කලින් ඔයාගේ දරුවව සුව කරලා දෙනවා. මගේ යාඥාවට නෙමෙයි ඔයාගේ විශ්වාසයට. ඔයා දෙවියන් වහන්සේ ඇදෙල්ලෙන් විශ්වාස කරොත් මගේ දරුවව සුව කරලා දෙන්න. දැන් මේ මොහොතේ ඔයාගේ දරුවට සුවය දෙනවා. මම යාඥා කරනවා. ඒ යාඥාවට ඔයාගේ විශ්වාසයට අනුව දෙවියන් වහන්සේ උපකාර කරයි කියලා. ඉතින් ඒ යාඥා කොමාරි 12ට 10ක් තියෙදි ගත්තේ. 12ට 10ක් තියෙදි යාඥා කරලා ඉවර වෙලා මම ෆෝන් එක තිබ්බා. 12ට ආයේ තාත්තා මට කෝල් එක අරන් කිව්වා අනේ සිස්ටර් වලට ගොඩාක් පින් මගේ දරුවා නැගිටලා ඉඳගත්තා කියලා. ඉතින් දෙවියන් වහන්සේට තමයි ඒ ගෞරවය මහිමය. ඒ මොහොතේ විනාඩි 10ට දෙවියන් වහන්සේ පුදුම ආස්කමක් කරා. ඒ දොස්තරලා 6 දෙනෙක් බැලුවලු. 6 දෙනා බලලා කරු මොන විදියටවත් අපිට කියන්න බෑ. මේ දරුවාට 100 ආවොත් තමයි අපිට කියන්න පුළුවන්. එතකන් කිසිම දෙයක් කියන්න බෑ. එයාට සීකල්පනාවක් නැති වෙලා එයා කිසිම දෙයක් එයාගේ වැඩ කරන්නේ නැහැ. 6 දෙනාම කවදා ටිකට් කපන්න වෙයිද දන්නේ නැහැ කියලා කිව්වලු. ඉතින් ඒ මොහොතේ නැගිටලා ඉඳගත්තලු. 12ට 10 තියදී යාඥා කරලා මම ෆෝන් එක තිබ්බා. 12ට දරුවා නැගිටලා ඒ විනාඩියට නැගිටලා ඉඳගත්තලු. ඉතින් දෙවියන් වහන්සේ තුල ඒ දරුවට ඒ තාත්තගේ විශ්වාසය අනුව තමයි පුතාව සුව කරලා තියන්නේ. ඉතින් ඒ විශ්වාසය ඒ තාත්තා මං බය වෙන්න එපා. මල්ලි ඔයාට සුව කරේ දොස්තරලා ඔක්කොම ඇවිල්ලා ඇව්වලු. ඒ රත්නපුරේ හොස්පිටල් එකේ කොහමද මේක වුනේ? මෙයාට කොහමද 100
ආවේ කියලා. ඉතින් ඒ සහෝදරයා කෝල මට කක්ක කෙනෙක් මේ වගේ නම්බරයක් දුන්නා. මම ඒකට කතා කරා. ඒ සිස්ටර් යාඥා කරා මට දරුවට ඔළුවට අත තියාගෙන ඉන්න කිව්වා. මම යාඥා කරා. යාඥා කළා විනාඩි 10ක් නෑ. ඒ මගේ දරුවට සීයාව ડોක්ටර් කියලා. ඒ තාත්තා මට අඬ එයාගේ සතුට කිව්වා. මම හිතුවේ නෑ මගේ දරුවගේ ජීවිතේ මම බයෙන් හිටියේ. මගේ දරුවගේ ජීවිතේ මේ ලොකු අම්මත් බයෙන් හිටියේ. මෙයා ඒ මොහොතේම චන්ද්‍රිකා සහෝදරියට කෝල් කරලා අඬ වොයිස් එකක් දාලා තිනා ඔයගලගේ සිස්ටර්ට කියන්න ගොඩාක් පින්. මම හිතුවේ නෑ මගේ නංගිගේ පුතාගේ ජීවිතේ බේරෙයි කියලා. ඉතින් ගොඩාක් පින් මම එනවා කියලා කිව්වා. ඉතින් අද දවසේ ආයිසරයක් රෑ 8ට අරන් පාලකතුමා ඒක පුදුම සාක්කියක් මේක. පාලකතුමා ආව 8ට 10ක් තියෙන්නේ. ඇවිල්ලා අපි කතා කර ඉන්නකොට මට දෙවියන් වහන්සේ වෙලාව බලන්න කිව්වා. වෙලාව බලනකොට හරියට 8යි පොඩ්ඩක්වත් කට්ට ඒක මේකවත් වෙලා නැහැ. හරියට 8යි. ඒ 8ට හරියට පාලකතුමාට කියලා මම කෝල් එක ගත්තා. අරගෙන පාලකතුමාත් වීඩියෝ කෝල් එකෙන් යාඥා කරා බය වෙන්න එපා මල්ලේ. ඔයාගේ දරුවා ටිකට් කපනවා සුව වෙනවා. බය වෙන්න එපා කියලා ඉතින් අපි රාත්‍රී කාලේදී මේ දරුවා උදෙසා අපි යාඥා කරා. පාලකතුමා යාඥා කරලා අපි කිව්වා බ්‍රහස්පතින්ද මේ දරුවා ඉන්න ඕනේ සෙනසුරාදා සභාවට එන්න ඕනේ කියලා. ඉතින් දෙවියන් වහන්සේ බ්‍රහස්පතින්ද මේ ලොකු අම්මා ඒ නාකපඩ වැස්සේ අපිට ඒ සේවයට යන්න දුන්නේ නැහැ. ඒ තරම් වැස්ස ඇවිල්ලා පාලකතුමා වෙන කොහෙද අපි සභාවට ඉර වෙලා පුතා ඉලේඩි වෙනද ඊට පස්සේ කොමාරිය ඔක්කතු වෙලා පාලකතුමා ගෝගල යන්න මම කොමාරිය එන්නම් කියලා. ඉතින් ඒ යාඥා පටන් ගන්න ප්‍රතෙන්ම ඒ ටිකට් කපලා රත්නපුරේ ඉඳලා කෙලින්ම ඒ නිවසට එක්කන් ආවා. මේ මව දෙවියන් වහන්සේ කරා ඒ ලොකු අම්මා කියන දෙවියන් වහන්සේ කරපු දේ කියලා නිම කරන්න බෑ. ඒ තරම් එලා මම්ම